everyone. ඉතින් අදත් ඔයාලා මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. එතකොට අද අපි කරන්න යන්නේ where clause එක ගැනයි, select clause එක ගැනයි, order by clause එක ගැනයි. අපි මුලින්ම කරන්න ඕනේ database එකක් හදාගන්න ඕනේ. database එක හදාගන්නේ මෙතනින්. database එක හදාගත්තට අපි database එකේ නමක් දෙන්න ඕනේ. එතකොට මම example එකක් විදිහට ගන්නවා student system කියන එක. මෙතනින් ඇප්ලයි දෙනවා ඊට පස්සේ මේක ෆිනිෂ් කරනවා ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන ස්ටුඩන්ට් සිස්ටම් කියලා ඩේටාබේස් එකේ හැදිලා තියෙනවා. එතකොට මේ ඩේටාබේස් එකේ තාම අපි ටේබල් හදලා නැති හින්දා ටේබල් නැහැ. අපි දැන් ඊළඟට කරගන්න ඕනේ ටේබල් ටික හදාගන්න. මම දැන් මෙතන ස්ටුඩන්ට් සිස්ටම් කියන ඩේටාබේස් එකේ ටේබල් එකක් විතර හදාගන්නවා ස්ටුඩන්ට්ස් කියලා ටේබල් එක. ටේබල් එක හදාගන්නේ ඔයාලා කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දන්නවා කොහොමද ටේබල් එක හදාගන්නේ කියලා. මෙහෙම නිකම්ම දීදී ටේබල් එක හදාගන්න බෑ. අපිට ලේසි ක්‍රමයක් තියෙනවා. මෙතනින් අපි SQL ෆයිල් එක ගන්නවා. ෆයිල් එක අරගෙන මෙතන ස්ටුඩන්ට් සිස්ටම් කියන එක ඩබල් ක්ලික් කරගන්න ඕනේ. එහෙම ඩබල් ක්ලික් කරගත්තට පස්සේ ටිකක් අර අනිත් ඩේටාබේස් එක වලට වඩා පොඩ්ඩක් බෝල්ඩ් වෙනවා ඒක. ඒ කියන්නේ තද කළු පාටක් එනවා ඒක. එතකොට තමයි අපි ඒ ඩේටාබේස් එක යූස් කරනවා කියලා දන්නේ. නැත්තම් අපි ඒ ඩේටාබේස් එක යූස් කරනවා කියලා දන්නේ නිකම්ම අනිත් කලර්ස් වගේම තියෙනවා. අපි මොකක් හරි ඩේටාබේස් එකක් අපිට යූස් කරන්න ඕන නම් අපිට එක්ක දෙන්න පුළුවන් use database කියලා අපේ ඩේටාබේස් එකේ නම දෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට අපේ ඩේටාබේස් එක උඩ ඩබල් ක්ලික් කරලා අපේ ඩේටාබේස් එකේ නම පොඩ්ඩක් බෝල්ඩ් වෙන පස්සේ අපි දැන ගන්න පුළුවන් අපිට අපි දැන් හරිය මේ ඩේටාබේස් එක තමයි අපි දැන් මේ යූස් කරන්න කියලා. හරි දැන් මම යූස් කරන ස්ටුඩන්ට් සිස්ටම් කියන ඩේටාබේස් එක අපි හදාගන්න ඕනේ ටේබල් එක ස්ටුඩන්ට්ස් කියලා. එතකොට අපි ටේබල් එකක් හදාගන්නේ create table students. ඊට පස්සේ අපි දෙන්න ඕනේ අපේ ටේබල් එකේ අර heading ටික මොනවද තියෙන්නේ මේ ID එක තියෙනවා name එක තියෙනවා age එක තියෙනවා ඒ වගේ කීපයක් තියෙනවා. අපි ඒ ටික එන්ටර් කරගමු. ID එක අපි int එකක් විදිහට දෙනවා. ඒ වගේම මේ ID එක අපි primary key එකක් විදිහට හඳුන්වනවා. primary key. ඊට පස්සේ අපි දෙනවා name එක. name එක මම දෙනවා වාචා එකක් විදිහට. මෙතන මේ int එක වාචා කියලා අපි දෙන්නේ type එක. මම මේ ගැන කලින් වීඩියෝ වලදී පැහැදිලි කරලා දෙනවා. කලින් වීඩියෝ බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඒ ටික. ඊළඟට අපි දෙනවා age එක. age එක අපි දෙනවා int එකක් විදියට. කමාවක් දානවා. ඊට පස්සේ අපි ඊළඟට දෙනවා course එක. course එක මම දෙනවා වාචා එකක් විදියට. මේ විදිහට තමයි අපි ID එක name එක age එක course එක කියන table එක හදාගන්න heading එක enter කරගන්න. ඊට පස්සේ මෙතන අපි bracket close කරනවා මෙතනදී. ඊළඟට අපි යමු data ටික insert කරගන්න. මම දැන් table එක ඉස්සෙල්ලා execute කරන්නේ නැතුව දැන් අපි යනවා කෙලින්ම data ටිකත් insert කරගෙනම සම්පූර්ණ code එකම execute කරගන්න. මොකද මම කලින් වීඩියෝ එකේදී කරා ටේබල් එකක් එක්සිකියුට් කරා ඊට පස්සේ ටේබල් එක හදලා පෙන්නනවා ඊට පස්සේ දෙවෙනිට තමයි ඩේටා ටික ඉන්සර්ට් කරේ. ඒක ඔයාලගේ පළවෙනිම අර ටේබල් එක හදන වැඩේ හින්දා ඔයාලට පොඩ්ඩක් තේරෙන දෙක තමයි එහෙම කරේ. දැන් අපිට පුළුවන් එක කෝඩ් ෆයිල් එක ඔක්කොම ඩේටා ටික ඔක්කොම කෝඩ් එක හදාගන්න. ඊළඟට අපි කරන්නේ ඩේටා ටික ඉන්සර්ට් කරගන්න. එතකොට ඩේටා ඉන්සර්ට් කරගන්නේ insert into අපි දෙනවා table එකේ නම students. ඊට පස්සේ අපි data enter කරගන්නවා ID එකට
නේම් එකට ඒජ් එකට පෝස්ට් එකට ඉතින් මේට ඩේටා ටික ඉන්සර්ට් කරගන්න අපි දැන් හෙඩින් ටික නම් ටික දුන්නා ඊළඟට අපි කරන්නේ වැලියුස් ටික දෙන්න ඕනේ මෙතනදී වැලියුස් කියන්නේ අපි ඩේටා වලට අපි වැලියුස් ටික දෙන්නේ එතකොට ID එක විදිහට මම දෙනවා 1 කියලා ඊට පස්සේ මම මෙතනදී name එක දෙනවා නිමල් කියලා age එක 20යි course එක IT හරි එතකොට මම මෙතන නිමල් කියන එකයි IT කියන එකටයි අර කොමා දෙකක් දාලා දෙන උඩින් ඇයි එහෙම දාලා තියෙන්නේ එහෙම දාලා තියෙන්නේ මම ඒක ටයිප් එක යූස් කරලා දෙන්නේ වාචා විදිහට int වලට යූස් කරපු භාගයෙන් මම නිකම්ම 1 දීලා දෙනවා 20 දීලා දෙනවා අර කොමා යූස් කරලා නැහැ ඊළඟටම අපි දෙවෙනි data ටික insert කරගන්න අපි ගමු සමන් කියලා ඊට පස්සේ age එක දෙනවා 22යි course එක දෙනවා SE කියන software engineering ඊළඟට අපි තුන්වෙනි data එකත් insert කරගන්න යනවා දැන් අද data ගොඩක් insert කරගන්නවා මොකද අපේ වැඩේට ඕන වෙන හින්දා පවිෂ කියලා අපි දෙනවා ඊට පස්සේ යාගේ ඒජ් එක දෙනවා 19යි එයා කරන කෝස් එක අපි දෙනවා IT හරිනේ එතකොට මේ ඩේටා ටික ඉන්සර්ට් කරාට පස්සේ අපිට කරන්න තියෙන්නේ එක්සිකියුට් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙතනදී අර කොළ පාට රවුම මැද්දේ හරියට කරලා දෙනවා create table ලා දෙනවා insert data වෙලා තියෙනවා. මෙතන බැරි වෙලා හරි වාගේ table එක හරි data ටික හරි insert උන්නේ නැත්තම් ඔයාලගේ අනිවාර්යයෙන්ම මෙතන කොළ පාට රවුම රතු පාට රවුමක් මැද්දේ කතිරයක් වැටේ. දැන් මෙතන කොළ පාට රවුම මැද්දේ හරිය කරලා දෙනවා කියන්නේ ඔයාගේ data ටික insert කරලා table එක create කරලා තියෙනවා. අපි දැන් බලමු කො මේ table එක කියලා. මෙතන refresh කරගන්නවා. මෙතන tables වලට ගිහලා පස්සේ students කියලා table එකක් හැදිලා තියෙනවා. එතකොට ඔයාලට මෙතන යටින් පෙන්න ඕන නම් columns වල id එක in pk කියලා තියෙනවා. pk කියන්නේ primary key එක. ඊට පස්සේ name එක වාචායක විදිහට තියෙනවා. age එක int එකක් විදිහට තියෙනවා. course එක වාචාව විදිහට තියෙනවා. අපි බලමු අපි හදාගත්ත table එකේ data ටික. මේ තියෙන්නේ අපි හදාගත්ත table එකේ data ටික තමයි මේ විදිහට තියෙන්නේ. id එකට දාලා data ටික තියෙනවා. name එකට දාලා data ටික තියෙනවා. age එකට දාලා තියෙනවා. course එකට දාලා තියෙනවා. දැන් අපි යමු select rows එකට. හරි. මේ select කියන්නේ අපි සම්පූර්ණ table එකේ තියෙන data ටික display කරන්න ගන්න clause එකක්. ඒ කියන්නේ සම්පූර්ණ data හෝ නැත්නම් අපිට අවශ්‍ය data ටික. එතකොට මම ඔයාලට example එකක් කරලා පෙන්නන්නම්. මෙතනදී අපි ගමු තව SQL ෆයිල් එක. ඊට පස්සේ අපි කෝඩ් එක ගහනවා select අපි සම්පූර්ණ table එකේ ඔක්කොම data ටික අපිට display කරගන්න ඕන නම් අපි කරන්නේ තරු ලකුණක් දාන එක. තරු ලකුණෙන් කියන්නේ select all from කියලා. select all from ඊට පස්සේ අපි දෙන්න ඕනේ අපිට display කරගන්න ඕනේ table එකේ නම. select all from students. ඊට පස්සේ අපි මෙතන execute කරගන්න ඕනේ අපි ගහපු code එක. දැන් ඔයාලට පේනවා අපේ සම්පූර්ණ table එකම display වෙනවා මෙතන. දැන් ඔයාලා හිතන්න ඔයාලගේ table එකේ ඔයාලට ඕනේ නම විතරක් display කරගන්න. ඔයාලට නම විතරයි බලා ගන්න ඕනේ. අපි කරන්න ඕනේ මෙතනදී select
name from කලින් වගේ තමයි අපේ ඩිස්ප්ලේ කරන්න ඕනේ ටේබල් එකේ නම දෙන්න ඕනේ මෙතෙන්ට. ඊට පස්සේ අපි කෝඩ් එක එක්සිකියුට් කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති නම විතරක් ඇවිල්ලා තියෙනවා. අර name කියන කොලම් එක විතරක් මෙතන ඔයාලට පෙන්වනවා. දැන් ඔයාලා හිතන්න ඔයාලට නමයි වයසයි බලා ගන්න ඕනේ. අපි කරන්නේ select name from students. දැන් අපි කෝඩ් එක එක්සිකියුට් කරගත්තාම අපිට පේනවා name එකක් තියෙනවා age එකක් තියෙනවා. ඉතින් මේ select clause එකෙන් වෙන්නේ ඔය වගේ දෙයක්. අපිට බලා ගන්න ඕනේ මොන column එකද සම්පූර්ණ table එකද අපිට select clause එක භාවිතා කරලා ඒ දේ කරගන්න පුළුවන්. අපි දැන් ඊළඟට යමු where clause එකට. ඒකට where කියන්නේ මොකද්ද මෙතනදී? නිකන් where කියන එකෙන් ඔයාලට නිකන් ඉංග්‍රීසි නමෙන් පොඩි අයිඩියා එකක් එන්න ඕනේ මෙතනදී. දැන් ඔයාලා හිතන්න ඔයාට සිලෙක්ට් කරගන්න ඕනේ වයස 18ට වඩා වැඩිපුර ඉන්න කට්ටිය. ඔයාගේ ඩේටාබේස් එකේ ඔයාගේ ස්ටුඩන්ට්ස් කියන ටේබල් එකේ වයස 18ට වඩා ඉන්න ළමයි ගන්න ඔයාලට ෆිල්ටර් කරලා බලා ගන්න ඕනේ. ඒ වයස 18ට වඩා ඉන්න ළමයින්ගේ ඔක්කොම විස්තර ඔයාලට බලා ගන්න ඕනේ. එයා කරන කෝස් එයාගේ නම ඒ ටික බලා ගන්න ඕනේ. අපි එතකොට පාවිච්චි කරනවා where clause එක. දැන් මම කියවනේ අපිට ඩේටා ටිකක් බලාගන්න ඕන අපි select clause එක පාවිච්චි කරන්න ඕනේ මෙතනදී. එතකොට select ඊට පස්සේ මට ඕනේ වයස 18 වඩා ඉන්න ළමයින්ගේ ඔක්කොම විස්තර ටික බලා ගන්න. select all from students where age එක දෙනවා 18ට වඩා වැඩිපුර ඉන්න කට්ටිය. එතකොට මෙතනදී කෝඩ් එකේ ඔයාලට සරලව තේරුම් ගන්න පුළුවන් select all from students where age එක 18ට වඩා වැඩි කට්ටිය තමයි අපිට බලා ගන්න ඕනේ කියලා දීලා තියෙන්නේ. දැන් මේ කෝඩ් එක එක්සිකියුට් කරොත් එහෙම ඔයාලට පෙන්නනවා දැන් මේකේ මම ඩේටා ටික දීලා තියෙනවා 18ට වඩා වැඩිපුර කට්ටිය තමයි දීලා තියෙන්නේ. දැන් මම ඔයාලට මෙතනදී එහෙනම් පෙන්නන්නම් වයස 20ට වඩා වැඩිපුර ඉන්න කට්ටියගේ ඩේටා ටික බලා ගන්න විදිය. දැක්කනේ? වයස 20ට වඩා බලා ගන්න නම් සමන් විතර ඉන්නේ සමන්ට 22ක් වයස වෙලා තියෙනවා. එතකොට එයාගේ ID එක 2. එතකොට එයා කරන කෝස් එක software engineering කෝස් එක. ඊළඟට අපි හිතමු වයස 19ට වඩා වැඩිපුර ඉන්න කට්ටිය බලා ගන්න ඕනේ කියලා. දැන් මෙතනදී අපිට නිමලුත් පෙන්වනවා. නිමල්ට වයස 20යි. එයා කරන කෝස් එක IT එයාගේ ID එක 1. එතකොට මෙතනදී පෙන්වන්නේ වයස 19ට වඩා වැඩිපුර කට්ටියගේ ඩීටේල්ස් එක ඔක්කොම පෙන්වනවා මෙතන. දැන් මම කියනවා මෙතනදී මට බලා ගන්න ඕනේ නම විතරයි වයස 19ට වඩා. එතකොට අපි කරන්නේ select name from students where age එක 19ට වඩා වැඩිපුර කට්ටියගේ මට නම විතරයි ඕනේ. කෝඩ් එක එක්සිකියුට් කරනවා. ඒතකොට නිමල් ඉන්නවා සමන් ඉන්නවා. හරිනේ කෝඩ් එක. දැන් අපි බලමු කෝස් එක IT කරන කට්ටියගේ නම විතරයි මට බලා ගන්න ඕනේ. හරි. නම විතරයි නෙමෙයි. කෝස් එක IT කරන කට්ටියගේ සම්පූර්ණ ඩීටේල්ස් බලා ගන්න ඕනේ. select all from අපි ටේබල් එකේ නම දෙනවා students where course එක සමාන වෙනවා IT වලට. දැන් මේ කෝඩ් එක අපි එක්සිකියුට් කරාම අපිට පෙන්නවා IT කරන කට්ටිය විතරයි. එතකොට අපිට අර SC කරපු කෙනා පෙන්වන්නේ නැහැ මෙතන. දැන් මෙතන පෙන්වනවා IT කරපු දෙන්නා නිමල් ඉන්නවා කවිෂ ඉන්නවා.
දැන් මෙතනදී වයස අපි ෆිල්ටර් කරලා නැති හින්දා වයස පෙන්වන 19 කෙනෙකුත් ඉන්නවා 20 කෙනෙකුත් ඉන්නවා. එතකොට යාළගේ දැන් අපිට පෙන්වන්නේ නිම්මලුයි කවිෂයිනේ. එතකොට යාළ කරන කෝස් එක IT. එතකොට යාළගේ ID එක 1.3යි. ඊළඟට අපි කරන්න ඉන්නේ order by close එක. එතකොට order by එකේදී නම් වෙන්නේ මෙතනදී ascending order එකයි descending order විදිහටයි අපේ data ටික display කරන එක. ascending order එක කියන්නේ මොකද්ද? එතකොට ascending order කියන්නේ කුඩා එකේ සිට විශාල එක දක්වා. එතකොට descending order කියන්නේ විශාල එකේ සිට කුඩා එක දක්වා තමයි පෙන්වන්නේ. එතකොට දැන් අපි age එක අපි ascending order කරොත් එහෙම age එක කුඩා එකේ ඉඳලා වැඩි එක දක්වා තමයි display කරන්නේ. අපි දැන් ඒක කරලා බලමු. මෙතනදී අර කලින් වගේම තමයි select all from students order by age එක අපි ascending order එකක් විදිහට කරන්න ඕනේ හින්දා අපි දෙනවා ASC. දැන් අපි මේ කෝඩ් එක එක්සිකියුට් කරොත් එහෙම අපිට පෙන්නනවා අපේ ඒජ් එක මම කිව්වනේ ascending order කියන්නේ කුඩා එකේ සිට විශාල එක දක්වා. ඒ කියන්නේ දැන් මෙතන නම් කවිෂගේ 19යි නිමල්ගේ 20යි සමන්ගේ 22යි. 19 20 22. වයස කුඩා එකේ සිට විශාල එක දක්වා තමයි ඩිස්ප්ලේ වෙන්නේ. දැන් ඔයාලා දැන් බලයි ඉංග්‍රීසි අකුරු වලට කොහොමද කරන්න කියලා. ඉංග්‍රීසි අකුරු වල ඒක එහෙම තමයි වෙන්නේ. ඉංග්‍රීසි හෝඩියේ තියෙන පිළිවෙලට තමයි අකුරු ටික කුඩා එකේ සිට විශාල එක දක්වා හෝ විශාල එකේ සිට කුඩා එක දක්වා ඩිස්ප්ලේ වෙන්නේ. දැන් අපි බලමු descending order එකට example එකක්. අපි descending order එකට ගමු name එක. select all from students order by name එක අපි දෙනවා descending order එකක් විදිහට. එතකොට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් සමන් ඉන්නා මුලින්ම නිමල් ඉන්නවා ඊට පස්සේ කවීෂ ඉන්නවා. එතකොට මේ තියෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට තමයි මේ නම් ටික හැදිලා තියෙන්නේ. අපිට දැන් නමයි වයසයි වගේ ඩිස්ප්ලේ කරගන්න ඕන නම් මෙතනදී අපි කරන්නේ select name age from students order by name. අපි බලමු මේක ascending order එකක් විදිහට. මේක දැන් එක්සිකියුට් කරලා පස්සේ ඔයාලට පෙන්නයි කවිෂ ඉන්නවා නිමල් ඉන්නවා සමන් ඉන්නවා. දැන් මේ තියෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට ascending order එකක් විදිහට. ඉතින් අද කතා කරන්න තියෙන්නේ මේ ටික තමයි කොහොමද ascending order එකක් කරේ කොහොමද descending order එකක් අපි විදිහට date අපේ data table එක පිළ ගැස්සුවේ. එතකොට where clause එක අපි කොහොමද පාවිච්චි කරේ select statement එක select clause එක අපි කොහොමද පාවිච්චි කරේ කියලා තමයි අද වීඩියෝ එක කතා කරන්න තිබ්බේ. අනිවාර්යයෙන්ම අනිත් වීඩියෝත් බලන්න. මොකද අපේ කලින් වීඩියෝ වල අපි කතා කරලා තියෙනවා කොහොමද ටේබල් එක ක්‍රියේට් කරගන්නේ, කොහොමද මේ select statement එක අපි පාවිච්චි කරන්නේ, මොනවද database එකක් කියන්නේ, ඒ වගේ ගොඩාක් දේවල් කතා කරලා දිනවා. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ ටිකත් මම මේ වීඩියෝ එක ටැග් කරන්න. අනිවාර්යෙන් ඒ ටිකත් බලන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, සබ් කරන්න, ලයික් කරන්න. ඔයාලා දන්න දේ තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම මේවට අනිවාර්යෙන්ම රිප්ලයි කරන්න. ඉතින් අද වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.